නිහඬ මිනිස්සු කියන්නේ ඇත්තටම කවුද? ගොඩක් දෙනෙක් හිතන්නේ ඔවුන් ලැජ්ජාශීලී, බයගුළු, එහෙමත් නැත්නම් සමාජශීලී නොවන පිරිසක් කියලා. නමුත් අඳුරු මනෝවිද්‍යාවට අනුව මේ නිහඬතාවය පිටුපස ඔබ කිසිසේත් බලාපොරොත්තු නොවන භයානක සහ බලවත් පැත්තක් සැඟවිලා තිබෙන්න පුළුවන්. ලෝකයේ දරුණුම අපරාධකරුවන් වගේම සාර්ථකම කුමන්ත්‍රණකරුවන් බොහෝ දෙනෙක් ඉතාමත් නිහඬ මිනිස්සු. අද අපි කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන නිහඬ මිනිසුන්ගේ අඳුරු මනෝවිද්‍යාව ගැනයි. ඔබත් නිහඬ කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔබේ සමීපතමයෙක් නිහඬ කෙනෙක් නම් මේ වීඩියෝව අවසානයේ දක්වාම බලන්න. මොකද ඔබ දැනගන්න යන කරුණු ඔබේ ජීවිතය ගැන ඔබ හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. නිහඬ මිනිසුන් සතු පළමු අඳුරු ආයුධය තමයි තීක්ෂණ නිරීක්ෂණය. අපි හැමෝම කතා කරන්න උත්සාහ කරද්දී ඔවුන් කරන්නේ ඇහුම්කන් දෙන එක. ඔවුන් ඔබේ ශරීර භාෂාව, ඔබේ වචන භාවිතය සහ ඔබේ දුර්වලකම් ඉතාම සියුම්ව නිරීක්ෂණය කරනවා. අඳුරු මනෝවිද්‍යාවට අනුව කෙනෙක් නිහඬව සිටින තරමට ඔහුට අන් අයව පාලනය කරන්න අවශ්‍ය තොරතුරු රැස් කරගන්න පුළුවන්. ඔබ නොදැනුවත්වම ඔබේ රහස් ඔහුන් ඉදිරියේ හෙළි කරනවා. ඔහුන් කිසිම දෙයක් නොකියාම ඔබ ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්නවා. මතක තබා ගන්න. තොරතුරු කියන්නේ බලය. නිහඬ මිනිස්සු ඒ බලය නිහඬවම ගොඩනගා ගන්නවා. අඳුරු මනෝවිද්‍යාවේ එන ඉතාමත් බලවත් උපක්‍රමයක් තමයි The Grey Man කියන්නේ. මේන් අදහස් කරන්නේ පිරිසක් අතරේ සිටියත් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී සිටීමයි. නිහඬ මිනිසුන් මේ උපක්‍රමය උපතින්ම දන්නවා. ඔවුන් තමන්ගේ දක්ෂතා, තමන්ගේ සැබෑ අරමුණු සහ තමන්ගේ ඊළඟ පියවර කිසිම කෙනෙක්ට පේන්න තියන්නේ නැහැ. ඔවුන් සමාජයේ ඉන්නේ හරියට අදෘශ්‍යමාන මිනිස්සු වගේ. මේ නිසාම ඔවුන් යම් සැලසුමක් ක්‍රියාත්මක කරනකොට ඒක කාටවත් හිතාගන්න බැහැ. බොහෝ දෙනෙක් ඔවුන්ව නොසලකා හරින නිසා ඔවුන්ට තමන්ගේ අඳුරු වැඩ කටයුතු කිසිම බාධාවකින් තොරව කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. ඔබ කවදාහරි කෙනෙක් එක්ක රණ්ඩු වෙද්දී ඔවුන් කිසිම දෙයක් නොකියා නිහඬව බලාගෙන ඉඳලා තිබෙනවාද? ඒ වෙලාවේ ඔබට දැනුණ අපහසුතාවය මතකද? අඳුරු මනෝවිද්‍යාවේදී නිහඬතාවය කියන්නේ මානසිකව වද දෙන ආයුධයක්. කෙනෙක් ප්‍රශ්නයක් අහද්දී පිළිතුරු නොදී සිටීමෙන් අනෙක් පුද්ගලයා තුළ දැඩි බියක් සහ සැකයක් ඇති කරන්න පුළුවන්. ඔහු මොනවද හිතන්නේ? ඔහු මට විරුද්ධව මොනවා හරි කරයිද කියන සිතුවිලි මගින් ඔබව මානසිකව වටන්න මේ නිහඬ මිනිසුන්ට පුළුවන්. ඔවුන් තමන්ගේ නිහඬතාවය පාවිච්චි කරලා අන් අය ලවා තමන්ට අවශ්‍ය දේවල් කරවා ගන්නවා. සාමාන්‍යයෙන් කේන්ති යන මිනිස්සු කෑගහලා ඒක පිට කරනවා. ඒත් නිහඬ මිනිස්සු එහෙම නෑ. ඔවුන් තමන්ගේ කෝපය ඇතුලේ තද කරගෙන ඉන්නවා. අඳුරු මනෝවිද්‍යාවට අනුව මේ සැඟවුණු කෝපය ඉතාමත් භයානකයි. ඔවුන් පලිගන්නේ ක්ෂණිකව නෙවෙයි. ඔවුන් ඉතාම ඉවසීමෙන් සුදුසුම වෙලාව එනකම් බලාගෙන ඉන්නවා. ඔවුන්ගේ පලිගනීම ඉතාම සැලසුම් සහගතයි. ඔබ හිතන්නේවත් නැති වෙලාවක, ඔබ හිතන්නේවත් නැති විදිහකට ඔවුන් පහර දෙන්න පුළුවන්. ඒ නිහඬ මුහුණට පිටුපසින් ක්‍රියාත්මක වන මනස කොයිතරම් ගැඹුරුද කියලා හිතන්නවත් බෑ. එහෙනම් කොහොමද අපි මේ වගේ අඳුරු මානසිකත්වයක් තියෙන නිහඬ මිනිසුන්ගෙන් බේරෙන්නේ? හැම නිහඬ කෙනෙක්ම නරක නැහැ. නමුත් යම් නිහඬ පුද්ගලයෙක් ඔබව නිරීක්ෂණය කරනවා කියලා දැනෙනවා නම්, ඔවුන් ඔබේ රහස් පමණක් දැනගෙන ඔවුන්ගේ තොරතුරු හංගනවා නම් ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඔවුන් සමග ගනුදෙනු කරද්දී ඕනාවට වඩා තොරතුරු හෙළි කරන්න එපා. ඔවුන්ගේ නිහඬතාවය මගින් ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. නිහඬ මිනිස්සු කියන්නේ ලෝකයේ ඉන්න අද්භූතම පිරිසක්. ඔවුන්ගේ නිහඬතාවය ආශීර්වාදයක් වගේම අඳුරු පැත්තකින් බැලුවොත් භයානක ආයුධයක්. අද මේ වීඩියෝවෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඔබත් නිහඬ මිනිසුන් ගැන මෙවැනි අත්දැකීම් ලබලා තියෙනවාද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම මනෝවිද්‍යාත්මක රහස් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මෙවැනිම වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.